පාර්ලිමේන්තුව ඇතුලේ දැන් මේ ගැන කතා කරන මේ අර ඉන්නවා විපක්ෂයක් කියලා එක කිසි වැදගත්මකට නැති කිසි වගකීමක් නැති ඇවිල්ලා තියෙන්නේ දිස්ත්‍රික්කයකින් ඔන්ටුවට වගේ එකෙක් විතර ඇවිල්ලා තියෙන්නේ ගල්වල හැප්පිලා පාර්ලිමේන්තුවට විසි වෙලා තියෙන්නේ ඒ ආදේව ප්‍රජාතන්ත්‍ර විරෝධීලු රටේ අපි රට පාලනය කරන ප්‍රජාතන්ත්‍ර විරෝධී මොකක්ද ඒක හේතුව ප්‍රාදේශ සභාව පිළිබඳව තියෙන්නේ අරුමුම් එකතු කරගෙන දැන් කියනවා හොරකම් කරපු පොහොට්ටු එකතු කරගෙන පිල්ලයන් එකතු කරගෙන ඊට පස්සේ අජීම් එකතු කරගෙන තොණ්ඩමන් එකතු කරගෙන අපි දේශපාලන ව්‍යාපාර එකතු කරලා නැහැ සුජාත අයිතියක් තියෙනවා අපිට තමයි බහුතර බලය දීලා තියෙන්නේ ප්‍රාදේශ සභා 267ක දැන් උදාහරණයකට වැලිකන්ද ප්‍රාදේශ සභාව ආසන 10යි කොට්ටාස 10යි 10න් 8ක් දිනුවේ අපි. එතකොට අපිට සුජාත අයිතියක් නැද්ද ඒක පිළිදුවන්න? කොට්ටාස 8ක් දිනපු පක්ෂයට අයිතියක් නැහැ. එක කොට්ටාසයක්වත් දිනපු නැති පොහොට්ටුවට අයිතිය තියෙනවා. සමහර ප්‍රාදේශ සභා එක කොට්ටාසයක් දිනලා නැහැ සජිපේ. හැබැයි ඒගොල්ලන්ට අයිතිය තියෙනවා. කොහොම මේ අයිතිය හදාගත්තේ? ඒ සජිත් එකතු වුණා, නාමල් එකතු වුණා, නිමල් සිරිපාල ගොයියා එකතු වුණා, ඊට පස්සේ දිලිප් එකතු වුණා. හතර දෙනා තීන්දුවක් ගත්තා. අපි එකතු වෙලා ඔයා ඒක සභාපති, ඔයා ඒක සභාපති, ඔයා ඒක සභාපති, ඔයා ඒක සභාපති. එකතු වෙලා අපි හදමු. ජනතාවගේ ජනවරම වෙන පැත්තක්. නිසා මතක තියාගන්න ඕන විපක්ෂය ක්‍රියාවක් පිටිපස්සේ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ක්‍රියාව අවජාතක නම් ප්‍රතික්‍රියාවේ ජාතකය හොයන්න එපා කියලා අපි කියන විපක්ෂයට. ඒ කියන්නේ ක්‍රියාවක් පිටිපස්සේ හැමතිස්සෙම ප්‍රතික්‍රියාවක් තියෙනවා නම් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ක්‍රියාවේ ප්‍රතිඵලය මත නම් ක්‍රියාව අවජාතක නම් ප්‍රතික්‍රියාව සුජාතභාවය හොයන්න එපා කියලා. ඒක තමයි. එයාලා එහෙම කරනවා නම් අපිත් කරනවා. මොකද අපිට 267ක බලය තියෙනවා. ජනතාව අපිට බලය දීලා. එසා සජිත් ප්‍රේමදාසලට, නාමල් රාජපක්ෂලට, ඒ වගේම දිලිප්ලට ඔය විපක්ෂය කියලා සුම්බුන් එකතු කරගෙන ඉන්න සුම්බුන් විපක්ෂයට අපි කියනවා ඔයාලා තමයි එකතු වෙලා අවජාතක කරේ ජනතාවගේ ජනවරම අවජාතක කරේ ඕගොල්ලෝ. ඒ ජනතාවගේ ජනවරම අවජාතක කරා නම් සුජාත පුතු උපදිනවයි කියලා හිතන්න එපා කියලා අපි කියනවා සජිත් ප්‍රේමදාස. ඒ නිසා ඔන්න ඕක තමයි තියෙන්නේ. ඒ නිසා අපි පොහොට්ටුවත් එක්ක එකතු වෙලා හරි අපි සජවෙත් එක්ක එකතු වෙලා හරි අපි දිලිප් එක්ක එකතු වෙලා හරි ප්‍රතිපත්තිමය ලෙස ඒ දේශපාලන ව්‍යාපාරات එක්ක අපි එකතු වෙලා නැහැ. ජාතික ජන බලවේගය. හැබැයි ඒ කොට්ටාසවල දිනපු මහජන මන්ත්‍රීවරු සමහර අය ප්‍රගතිශීලී අය පක්ෂ කියන දේ අනුගමනය නොකර තමන් උපම් භූමියේ ජනතාවගේ උවමනා විශ්ල කරමින් ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවමින් ඉන්න සභාව. ඒක සුජාතභාවය. මොකද නායකය අවජාතක කෙරෙනකොට ගෝලය සුජාත වීම අනිවාර්ය දෙයක්. ඒ නිසා දැන් මෙන්න මේ ප්‍රවෘත්තිය තමයි ලංකාවේ ප්‍රවෘත්තිය. අපි එකතු වුණා අරය එක්ක එකතු වුණා මෙයා එක්ක එකතු වුණා අරය එක්ක නෑ අපි කාත් එක්ක මහත්ව පක්ෂත් එක්ක එකතු වෙලා නෑ. එකතු වෙන්න උවමනක් නෑ. එකතු වෙන්න මොකද ජනවරම පාර්ලිමේන්තුවේ 159ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා. අපිට ඕන පනතක් හදන්න පුළුවන්. අපි එහෙම කරන්නේ නෑ. මේ තිබ්බ පනතත් ඕනනම් වෙනස් කරලා මැතිවරණේ තියන්න තිබ්බා. අර කියන්නේ චාමර අර කියන්නේ දැන් මේ අනිත් පක්ෂවලින් අය පනත වෙනස් කරා නම් ඉවරයි කියලා. ඔව් පනත වෙනස් කරා නම් ඉවරයි. අපි එහෙම කරෙත් නෑ. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධී කියලා.